welcome back to Steps and Stories with Shashi. ඉතින් අද අපි යමු මේ දවස්වල හැමෝම කතා වෙන ඓතිහාසික ශ්‍රී නාගල රාජමහා විහාරයට. හෝ ඉතින් ඔයාලා නාගල රාජමහා විහාරයට යනවා නම් අනිවාර්යෙන් මතක ඇතුව පොය දවසකම යන්න. මොකද උඩට යන්න දෙන්නේ වෙන දවස්වල ගියාම. ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ කුරුණෑගලින්. කුරුණෑගල දඹුල්ල පාරේ ඇවිල්ලා ඉබ්බාගමුවෙන් මඩගල්ල පාරේ තමයි යන්න ඕනේ. මඩගල්ල පාරේ යනකොට පොල්පිටිගම පහු කරලා කිලෝමීටර් 10ක් වගේ යනකොට නිකවැව කියලා ගමක් තියෙනවා. මේ ගමේ තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. ඉතින් කුරුණෑගල ඉඳලා එන කෙනෙක්ට පැය දෙකක් පැය එකහමාරක් වගේ ඇතුළත මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේ විහාරස්ථානය ගැන කියනවා නම් මේක ලක්දිව මහින්දාගමනයෙන් පස්සේ ඉදි කරපු පළමු විහාරස්ථාන අතරින් එකක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම මේ විහෙර අතීතයේ ඉඳලා විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. මණික් වෙහෙර, මාණික්ක වෙහෙර, ඒත් එක්කම මේ විහාර මළුවේ දැනටත් තියෙනවා ඒ කාලේ ඉදි කරපු දාගබ් වහන්සේ නමක්. ඉතින් මේ පන්සලේ මළුවේ ඉඳලා කිලෝමීටර් 1.5ක් විතර කැලේ ඇතුළට යන්න තියෙනවා. ඒ දවස්වල නම් ඉදිකිරීමක් ගියා. එතකොට අපිත් එතනට වැඩි අරගෙන තමයි ගියේ. ඉතින් උඩටම යන පාර නම් ටිකක් අමාරුයි. ලොකු මහන්සියක් දැනෙනවා. ඒ වුණාට ගස් කොළන් වලින් වට වෙලා තමයි තියෙන්නේ. ඇත්තටම මේක හරිම ලස්සන ගමනක්. අපි මේ කැලේ මැදින් කන්දේ උඩටම ආවට පස්සේ අපිට සැතපෙන පිළිම වහන්සේ නමක් දැක ගන්න පුළුවන්. ඒත් එක්කම මේ කන්දේ පැත්තෙන් පැත්තට පුංචි පුංචි බුදු කුටි ගොඩාරියක් තියෙනවා. ඒත් එක්කම කටාරම් කොටපු ලෙන් අපිට දැක ගන්නත් පුළුවන්. මේ ඔක්කොමත් එක්ක අවට පරිසරය හරිම ලස්සනට බලා ගන්න පුළුවන් තැනක් තමයි මේ ශ්‍රී නාගල රාජමහා විහාරය කියන්නේ. උදේ 8ට විතර වගේ තමයි කුරුණෑගලින් ගමන පටන් ගත්තේ. 10ට වගේ අපි විහාරස්ථානයට ආවා. ඒත් එක්කම වැඳ පුදාගෙන බලන්න තියෙන තැන් ටික බලාගෙන අපි දෙන්න ආයේ පැය දෙකකට විතර පස්සේ එන්න පිටත් වුණා. ඉතින් මේ විදිහට තමයි අපේ නාගල රජමහා විහාරේ වැඳ පුදා ගන්න ගියපු ගමන ඉවර වුණේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් දවසක නාගල රජමහා විහාරය වැඳ පුදා ගන්න. So thank you for watching.